අපි මේ ඉන්නේ රත්නපුර සමන් දේවාලය. අපි මෙතනට බාර වෙලා තමා අපේ ගමන ස්ටාර්ට් කරන්න යන්නේ. අපි මෙතනින් රත්නපුර ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා එතනින් ශ්‍රී පලාබත්තල බස් එකේ තමා පලාබත්තලට යන්නේ. අපි එතනට ගිහිල්ලා හම්බෙමු. අපි දැන් පලාබත්තලට බස් එකේ ඇවිත් බස් එකෙන් බැහැලා ඇවිදගෙන යන ගමන් ඉන්නේ. බස් එකේ වීඩියෝස් මුකුත් ගන්න බැරි වුණා මොකද ගොඩාක් සෙනග හිටියා. දැන් හවස 5ට විතර ඇති. මේ වෙලාවේ චුට්ටක් වැස්ස. අපි මෙතන පන්සලෙන් නාලා පිරිසිදු වෙලා ඇඳුම් මාරු කරගෙන අපේ ගමන පටන් ගන්න තමා යන්නේ. මේ ඉන්නේ අද අපි යන කට්ටිය. මමයි මල්ලි නංගි කෝඩු ඒ නිසා අපි මෙතන කව මහත්තයාට කියලා බාර ගැට ගහගෙන තමා අපේ ගමන පටන් ගන්න යන්නේ. දැන් හිමීට අපි පාර දිගේ ඇවිදගෙන යන ගමන් කඩවල් තියෙනවා ටිකක් උඩහට යනකම්ම. මෙතන තමා බෝඩ් එක ගහලා තියෙන්නේ ශ්‍රී පාදයේ පටන් ගන්න ස්ථානය. මම හිතන්නේ එතනින් තමා ස්ටෙප්ස් කවුන්ට් වෙන්න පටන් ගන්නෙ. දැන් අපි ගමන පටන් ගද්දී හවස 5:00 වගේ ඇති. ටික දුරක් උඩට යනකොට අපිට මේ වගේ බෝඩ් එකක් හම්බ වෙනවා මළුවට යනකන් තියෙන ස්ටෙප්ස් ගාන ගහලා. අපි මේ ඉන්නේ ලිහිණිහෙළ ආපන ශාලාවේ. අපි මෙතනින් තෙයි කෝපි බොන ටිකක් නැවතුණා. මේ වෙද්දි නම් ටිකක් රෑ වෙලා ඒ වගේම ගොඩක් මහන්සි. අපි දැන් මේ ඉන්නේ ලිහිණිහෙළ කියන තැන. අපි එතනට යද්දි තව කට්ටියක් එතන හිටියා. ඔයගොල්ලෝ දන්නවා නම් මෙතන තියෙන කතාව කමෙන්ට් කරගෙන යන්න. අපි එතනට වෙලා ටිකක් ඉඳලා ආපහු අපේ ගමන පටන් ගත්තා. ගොඩක් ස්ටෙප්ස් නගගෙන ආපු නිසා අපි මේ වගේ ෂෝට් කට්ස් හම්බුනාම අපි මේවත් පාවිච්චි කරා. රෑ වුණාට බය වෙන්න දෙයක් නැහැ. ලයිට්ස් දාලා තියෙන්නේ. මේකේ ගොඩක් තැන්වල ඔයාලට ඔරිජිනල් සවුන්ඩ් එකම මම තියලා තියෙනවා අහන්න රෑට කොහොමද කියලා. ඒ වගේම අපිට මෙහෙම නගිද්දි මළුවට ගිහින් ආපහු බහින අයවත් මගින් සැරින් සැරේට හම්බෙනවා. අපි පවුල කවුරුත් නැතුව අපි කට්ටිය විතරයි ගියේ. අම්මලා කවුරුත් නැතුව ඒ මුණා කියලා රෑ ගියාට බය වෙන්න දෙයක් නැහැ. ගොඩක් සේෆ්. දැන් වෙලාව 8යි. නගින්න ගත්තේ 5:00නේ. අපි තාම 3300. ඉස්සරහා අපේ මල්ලි හිටගෙන බලාගෙන කල්පනා කර කර ඉන්නවා. අපි එතන උඩ තිබ්බ අම්බලමයට වෙලා චුට්ටක් කළා ඉඳගෙන හිටියා මහන්සි නිසා. දැන් නම් පඩි 4000ට කිට්ටුයි. කලුකඟ පටන් ගන්න ස්ථානය තමා දැන් අපි ඉන්නේ. එතනට යද්දී පඩි 4700 ගාණක් ගිහිල්ලා. මේ ඉන්නේ අපි කට්ටිය යනකම මෙහෙම තමයි. තැන් තැන් වල ඔය වගේ පඩි උඩ ඉඳගෙන රෙස්ට් කරනවා. ගොඩක් මහන්සි උඩට යද්දී. දැන් අපි මේ ආවේ ගෙත්තම්පාන ගාවට. මෙතනට පඩි 5820ක් තියෙනවා කියලා තමයි බෝඩ් එකේ තියෙන්නේ. අපේ කෝඩු 3 දෙනෙක් ඉන්නවනේ. ඉතින් මෙතන අර ඉදිකට නූල දාලා මේක දිගේ ඇදගෙන ගිහින් ওই ගැට ගහන වැඩේ තමයි අපි මල්ලි කරන්නේ. අපි 3 දෙනාම ඒක කරා. අපි දැන් මේ ඉන්නේ ධර්මරාජ ගල උඩ. මම ඔය පෙන්නන්නේ මෙතන එක එක ඒවා ලියලා තියෙනවා. මම දන්නේ නැහැ මොනවාද කියලා. හරියට පැහැදිලි වුණෙත් නැහැ. මොකද කළුවර නිසා ටිකක් ලෙස්සනවා. මොකද වැහැලා තියෙන නිසා. මේ වගේ දෙපැත්තෙන් අල්ලගෙන යන්න තියෙන නිසා ටිකක් ලේසි. මොකද මේ ගලෙන්ම තමයි මේ ස්ටෙප්ස් හදලා තියෙන්නේ. ඉතින් අපි හිමීට ඒක උඩට යන ගමන් ඉන්නේ.
මේ වෙද්දී අපි පඩි 6000කට වඩා ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ අපේ ගමනින් භාගයක් වගේ දැන් උඩට ඇවිත් තියෙන්නේ. දැන් අපි මේ ඉන්නේ ගල් වංගෙඩිය ආපන ශාලාවේ. මට මතක විදියට ඒකේ නම. මෙතනින් තමයි කුරුවිටයි රත්නපුරයි පාරවල් දෙක එකතු වෙන්නේ. ඔය මම පෙන්නන්නේ මළුව තියෙන හරිය. ඔතනට තමයි අපි යන්න ඕනේ. අපි ගමනින් භාගයක් ඇවිත් ගියා. තව ගොඩාක් දුර යන්න තියෙනවා. දැන් 12යිනේ. ඔය ලයිට්ස් දාලා පේන්නේ අපි යන්න තියෙන පාර. ඔය ඒක තමයි මම පෙන්නන්නේ. මෙහෙම ගිහිල්ලා මෙතන. ගොඩක් ස්ටෙප්ස් නැගගෙන ඇවිල්ලා මේ වගේ කෙලින් යන්න තියෙන තැන් හම්බුනාම ගොඩක් සතුටුයි. මම වීඩියෝ එකට ඔක්කොම පෙන්වුවේ නැති වුණාට අපිට ගොඩක් තැන් ගොඩක් කඩ හම්බ වෙනවා යද්දී. ඒ වගේම අම්බලම වල් තියෙනවා. අපිට නැවතිලා යන්න පුළුවන්. වීඩියෝ එකේ ගොඩක් තිබ්බ නැති වුණාට පෙන්වුවේ නැති වුණාට අපි එන්න පටන් ගත්ත වැස්ස නිසා අපි ෂූස් ගලවලා තියලා එතන කඩේකින් බාට සල්ලි වලට අරගෙන තමා ආවේ. හැබැයි යනකම් වැස්සේ නැහැ. දැන් පාන්දර 1:00ට විතර ඇති. දැන් මේ වෙලාවේ ගොඩක් මීදුම වීඩියෝ එකෙන් පේනවා වගේ. මේ වෙලාවේ නම් හැමෝටම ගොඩක් මහන්සි. ඔය හිරුනි අමාරුවෙන් අපේ නංගිව අල්ලගෙන උඩට නගින විදිය තමයි පේන්නේ. ඒ වගේම මේ වගේ මළුවට ගිහින් බහින අයවත් අපිට හම්බුණා. කුරුවිට රත්නපුර පාරවල් දෙක එකතු වෙන තැන ඉඳන් උඩට එද්දී අපිට ගොඩක් ඒ වගේ උඩට යන අයවත් බහින අයවත් හම්බුණා. මොකද පාරවල් දෙක කට්ටිය එකට යන නිසා. අපි පාන්දර 2 වෙනකන් උඩට නැගලා ඊට පස්සේ තිබිච්ච අම්බලමක අපි පැය දෙකක් රෙස්ට් කරලා ගියේ. ඒ කියන්නේ පාන්දර 2 ඉඳන් 4 වෙනකන්. එතනින් පටන් අරගෙන අපි මෙහෙම මළුවට යද්දී පාන්දර 5:00 විතර වුණා. අපි දැන් මළුවට ගිහින් වැඳලා එතන කරන්න තියෙන ඔක්කොම දේවල් ටික කරලා අපි මෙතනට වෙලා ටිකක් හිටියා. දැන් වෙලාව 6:00ට විතර ඇති. මළුව උඩ ගොඩක් සෙනග හිටියා. හැටන් පාරෙන් ගොඩක් සෙනග ඇවිත් තිබ්බා. ගොඩක් අය මෙතනට ඉර සේවය බලන්න හිටියා. හැබැයි අප්‍රේල් මාසෙ ඉර පේන්නේ නෑලු. දැන් අපි ආපහු බහින්න පටන් අරගත්තා. දැන් නම් ගොඩක් එළි වෙලා මේ හිරුණී නංගි ඉන්නේ. ගොඩක් සීතලකුත් තියෙනවා. මෙතනට වටේම ලස්සනට පේනවා. ඉතින් රෑ දැකපු නැති ලස්සන දැන් තමයි අපිට පේන්නේ. අපි දැන් වටේ ලස්සන බල හිමීට පහළට බහින ගමන් ඉන්නේ. හිරුණේට කෝටුවකුත් හම්බෙලා ආධාරකයක් විදිහට පාවිච්චි කරන්න. මම දැක්ක අතර හැරමිටි කඩවල වල තියෙනවා විකුණන්න. උඩට එද්දී සමහර කට්ටිය ඒවත් අරගෙන එනවා. මේ මගේ පළවෙනි පාර නිසා මම දන්නේ නැහැ මම පවර් බැංක් එහෙම අරගෙන ආවේ. හැබැයි කඩවල වල තියෙනවා ෆෝන් charge කරලා දෙන්න සර්විස් එකත්. රුපියල් 50ක් කොහෙද ෆෝන් charge කරන්න. අපිට කන්න නැවතුනාම කනකම් ෆෝන් එක charge කරගන්න පුළුවන්. නගින එක අමාරුයි කියලා හිතුවට දැන් තමයි තේරෙන්නේ. බයින් එක ගොඩක් අමාරුයි කියලා. ඊට වඩා ගොඩක් දැන් කකුල් දෙකට හොඳටම අමාරුයි. නැවතිලා ආපහු යන්න පටන් ගත්තේ තමයි ගොඩක්ම අමාරු වෙන්නේ. ඒ වුණාට දැන් අපි හිමීට බහින ගමන් ඉන්නේ. රෑ දැකපු නැති ලස්සන දැන් තමයි ලස්සනට පේන්නේ. අපි දැන් මේ සීත ගඟුලේ ඉන්නේ. මෙතනට වෙලා ගොඩක් අය ඉඳගෙන හිටියා. සමහර අය නානවා. අපිත් මෙතනටලා චුට්ටක් වෙලා ඉඳලා අපේ ගමන යන්න පටන් ගත්තා. අපිට දැන් මේ ආපහු බහිද්දි හම්බ වෙන ධර්මරාජ ගල. රෑට වටේ පිටේ ලස්සනට පෙවුන නැතුණාට දැන් ලස්සනට පේනවා. ඒකත් බලාගෙන අපි දැන් මෙතන බහින ගමන් ඉන්නේ.
තාමත් චුට්ටක් ලෙස්සනවා. මොකද වැස්ස තිබ්බ නිසා ටික ටික. දැන් අපි හිමීට අල්ලගෙන පහළට බහිනවා. මෙතනදී අපිට තව කට්ටිය හම්බුණා බහිද්දි. නගිද්දි හම්බුණාට වඩා කට්ටිය ගොඩක් බහිද්දි හම්බුණා අපිට. අපිට උඩට නගිද්දි මළුවට යන්න පැය 12ක් විතර ගියා. අර නැවතිලා හිටපු පැය දෙක නැතුව. හැබැයි පහිද්දි අපිට ඊට වඩා ඉක්මනින් බහින්න පුළුවන් වුණා. මොකද පහින එක නගින එකට වඩා ටිකක් ලේසි නිසා. මේක මේ වගේ කැලෑව මැද්දෙන් යන ෆීලිං එක අමුතුම ෆීලිං එකක්. වටපිටේ ලස්සන බලවල අපිට ඉතින් යන්න තියෙන්නේ. ටික දුරක් එද්දී අපිව වැස්සට අහු වුණා. ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ගමන පටන් ගද්දිම ටිකක් වැස්ස නිසා අපි පහලින් රේන් කෝට්ස් අරන් ආවේ හැමෝම. මෙතන ඉඳන් පහළට යනකම්ම ටික ටික වැස්ස තිබ්බ නිසා මුකුත් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. අපි උඩට යන්න කලින් අපේ අතේ බැඳපු පඳුරු අපි ආපහු මෙතනට ඇවිත් ගැට ගහන ගමන් ඉන්නේ. ඔයාලට මම ඇවිදින විදියෙන් පේනවා ඇති. ටිකක් අමාරුවෙන් ඉන්නේ. අපි කට්ටියම මේ වගේ පඳුරු මෙතන ගැට ගහලා මෙතනින් ආපහු නාලා පිරිසිදු වෙලා අපි ගෙවල් වලට යන්න පටන් ගත්තා. මගේ පළවෙනි ශ්‍රීපාද ගමන මෙමරි එක ඉවර වෙනකම් බලන් හිටපු හැමෝටම thank you. අලුත් වීඩියෝ එකකින් එන්නම්. bye.